හා යාළුවනේ ඉතින් හැමෝටම සුබ දවසක් කියනවා. ඉතින් දවස් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් සෞදි අරාබියේ අපි ඉන්නේ සෞදි අරාබියේ තියෙන ලස්සන තැන් අපි යන තැන් ඔයාලට වීඩියෝ වලින් ගේන්න අපි බලාපොරොත්තු වෙනන්නේ අදින පටන් ගන්න අපේ vlog එක. බලමු ඉතින් සෞදි අරාබියේ තියෙන ලස්සන තැන් ඒ වගේම කෑම ජාති රෙස්ටෝරන්ට් ඒ හැමදේම අපිට පුළුවන් විදිහට අපි ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඔයාලට වීඩියෝ වලින් පෙන්නනවා. අපේ හැම දෙයක්ම කියන්නේ අපි එළියට යන තැන් අපි කරන දේවල් හැම දෙයක්ම ඉතින් ඔයාලට අපේ වීඩියෝ වලින් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට subscribe කරලා share කරලා තියාගන්න. Facebook එකෙන් ඔයාලට අපිව බලා ගන්න පුළුවන්, TikTok එකෙන් බලා ගන්න පුළුවන්. බලමු ඉතින් සෞදි අරාබියේ තියෙන ලස්සන තැන් ඔයාලට කොයි විදිහටද ගේන්නේ මොන වගේ දෙයක්ද කරන්න කියලා. ඉතින් අපි හැම දෙයක්ම වීඩියෝ වලින් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැස යන හිරු හෙට අලුතින් උදාවේ අද ගෙවිලා හෙට දවසක් උදාවේ මේ පවතින දේ මොහොතින් වෙනස් වේ ඒ මැද දුක හා සැප කැරකුණාවේ දැස යන හිරු හෙට අලුතින් උදාවේ. අද ඉතින් අපි වීඩියෝ එක මුලින්ම පටන් ගන්න ලුලු මෝල් එකකින්. ඉතින් බලමු ලුලු මෝල් එක ඇතුළට ගිහිල්ලා කොහොමද කියලා. ඇත්තට මේක ඇතුළට ආවම පිස්සුවක් තමයි. හිතරත් මාර නිදහසක් දැනෙනවා. ඒ වගේ කියන්නේ කියන්න තේරෙන්නේ මාරම සනීපයක් දැනෙන ඇතුළට ආපුවම මාරම හිතට අර අපේ තියෙන ටෙන්ෂන් එතකොට ඒ තියෙන හැම දෙයක්ම නැති වෙනවා මේක ඇතුළට ආපුවම. ඒ තරම්ම ලස්සනයි, ඒ තරම් හිත ඇදිලා යනවා. ඇතුළට දැක්කහම ඇත්තටම ඉතින් පිස්සු වෙනවා. බලමු ඉතින් එතකොට ගිහිල්ලා මොන වගේද යද්ද තියෙන්නේ, කියන්නේ කොහොමද තියෙන්නේ, මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දෙන්න යනවා. ඉතින් අපේ page එක තමයි සුන්කුට්ටි page එක. ඉතින් ඔයාලට අපිට YouTube එකක් හදන්න බලාපොරොත්තු වෙනා YouTube එකක් බලමු. ඉතින් පුළුවන්කමක් තිබ්බා YouTube එකකුත් හදනවා. මේක තමයි ඉතින් ලුලු මෝල් එක. අපි දැන් ඉන්නේ ලුලු එක ඇතුලේ. ඉතින් මේක ඇතුලේ නැති දෙයක් නැහැ. කෑම කන්න ඕන කෑම කන්න තියෙනවා, ෆිල්ම් බලන්න ඕන ෆිල්ම් බලන්න, ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අද අපි ආවේ shopping කරන්න. හැමතැනම ඉතින් බඩු පිරීලා මේ විදිහට තමයි ඉතින් ලුලු එකේ බඩු දාලා තියෙන්නේ. හැම දෙයක්ම තියෙන මස් මාළු එතකොට අපිට අවශ්‍ය හාල් වර්ග සීනි ඒ කියන්නේ ඉතින් මේවා එතකොට නැති දෙයක් නෑ. හැම දෙයක්ම තියෙන. ඉතින් ගණන් නම් ගොඩක් කියන සාමාන්‍ය ඉතින් වැඩි. ඉතින් අර මේ තියෙන ප්‍රශ්නත් එක්ක ගණන් වැඩි වෙලා තියෙන හැම දෙයක්ම ඒ වුණාට ඉතින් ඇතුළට ආපුවම මාර සනීපයි ඉතින්. කාලය පියඹලා ගියක් වේගින් ඉතුවටත් වඩා ඔය දැස ලස්සනයි ඉස්සර තිබුණටත් වඩා මට බැරි වුණාට මුණ ගැහෙන්න කාලෙකින් ඔයා මම ආදරේ කළා ඔයාට ලෝකෙටත් වඩා අපි ඉතින් මුලින්ම ගියේ මාළු, ඒ කියන්නේ මස් මාළු තියෙන section එකට. දැන් අපි එල්ලේ ඉන්නේ fruit and vegetable section එකට. ඉතින් මේ වගේත් ඒ කියන්නේ vegetable fruits එහෙම arrange කරලා තියෙන විදිය දාලා තියෙන විදිය මාර ලස්සනයි, හරියම පිළිවෙලයි. කියන්නේ දැක්කම හිත ඇදිලා යන විදියට තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේවා ඇතුළට ආපුවාම අර ගන්න නැතුව යන්න බෑ. ඕන හැම දෙයකින්ම පොඩ අරන් යනවා වගේ තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි අදට බඩු අරගෙන ඉවරයි. දැන් යනවා ගෙදර. අපිට දැන් අවශ්‍ය කරන දේවල් අරන් ඉවරයි. ඉතින් අපි දැන් වාහනේට බඩු ටිකක් දාගත්තා. දාගෙන දැන් ගෙදර යනවා. යන ගමන් ඉතින් ඔයාලට වටපිට තියෙන දේවල් පෙන්නගෙන යන්නම්. අපිට පුළුවන් විදිහට අපි මේ වීඩියෝ ටිකක් දානවා මේකටම. ඉතින් බලමු අපි හැමදේම පෙන්නන. ඒ කියන්නේ සෞදි අරාබිය අපි ඉන්න තැන් වල රියාද් එකේ තමයි අපි ඉන්නේ. රියාද් වල තියෙන මේ හැම දෙයක්ම ඉතින් අපි වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු ඉතින් ඉස්සරහට. සරගෙන නැත ළඟ රන්දා පෙම්බසෙනාගේ උඹ දැක මන දොළ පිනවෙන යාමේ මොනේ හුණද හිත කවි කියනවා මාගේ උඹට අයිති නෑ කියා මගේ හිත තාම අහනවා සිල්ලේ නැතිනවා සොයා අපි ආයේ හම්වෙලා මෙදා හිතනවා දෙරිදෙව්වා නුඹවාගේ වාකියා එදා නොකියා හැගෙව්වා ඔබ නැති මේ පුරා සිතුවිලි දැවුණා සඳ වැළපී ඒ නිසාදෝ
දුක මට කීවා දුක දැනිලා මසිත හඬලා මාහින ගොළු වී ගියා ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා වරදින තුරු අපිට බලන් ඉන්න අයට හරි රිසියයි කාලා බිලා ජොලියේ ඉන්න එකට ගමනක් නෑ අපිට හුරුයි මේක හොඳට අපි අපේ ගමන යන එක බෑකටත් නවතන්න පිටවල බිල්ල නෑ අපිට ගැත්තේ තනිව හම්බ කොල්ලපු අපි කනවා කාටද අවුල ඉතින් අපි ගෙදර යන පාර දෙකටම තියෙන ඉතින් මේවා කෝෆි තියෙන්නේ කියන්නේ මෙතන පොඩි පොඩි කඩවල් තියෙන්නේ ලොරි පොඩි වල හයි කරලා ඒ වගේ පොඩි පොඩි කඩවල් තියෙන. ඉතින් මේ දිගටම තියෙන මේ වගේ තියෙන්නේ කෝෆි එතකොට ටී චායි ඒ වගේ දේවල් තමයි තියෙන්නේ ගහුවා ඇරබික් චායි එතකොට තුර්කි චායි හැම දෙයක්ම මේ වගේ තියෙනවා. අපිත් කෝෆි එකක් බොන්න නැවැත්තුවා. අපිත් යන ගමන් මෙතනින් කෝෆි එකක් බීලා තමයි යන්නේ. ඉතින් බලමු ඉතින් කෝෆි එකක් බීලා ඊට පස්සේ අයිස් එකක් කාලා ඊට පස්සේ ගෙදර යන්නයි තියෙන්නේ. Minha terra tem palmeiras, onde canto sabiá, vaginas. Não sei, marido adora sentar na rola, mas eu sou do Sri Lanka. Chupo, Siri, o que você vê nas profundezas do mar? Muitos pepinos do mar, mas só quero o seu pepinão, pepinão. Nas águas azuis do Sri Lanka, seu casco é uma concha de gozo. Minha terra tem palmeiras, onde canto sabiá, vaginas. Eu sei, marido adora sentar na rola, mas eu sou do Sri Lanka. Chupo. ඉතින් ඔන්න ඉතින් ඉවරලා දැන් යන ගමන් ඉතින් මට අයිස් එකක් ඕන කිව්වා. අයිස් එකකුත් අරගෙන ගෙදර යන ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම බයි බයි.